අපි අසනීප වෙන්නේ කල්තියා දැනුම් දීලාද? නෑ නේද? ඔයා දන්නවද? ලංකාවේ හුඟක් දෙනා දැනටමත් අසනීපෙකදී වේදම් කරන්නේ තමන් අවුරුදු ගාණක් තිස්සේ දුක් මහන්සි වෙලා හම්බ කරගත්ත සල්ලි ටික කියලා. හිතන්න හදිසියවට ඔයාට හાર્ට් සර්ජරි එකක් කරන්න වුණා. නැත්නම් කැන්සර් එකක් හැදිලා ට්‍රීට්මන්ට් ගන්න වුණා. නැත්නම් අසනීපයක් හැදිලා දවස් ගාණක් හොස්පිටල් එකේ ඇඩ්මිට් වෙලා ඉන්න වෙනවා. හිතන්න මේ එක සිදුවීමක් ඔයාගේ අවුරුදු ගාණක් දුක් මහන්සි වෙලා හම්බ කරගත්ත ඉතුරුම් වලට ලොකු බලපෑමක් කරනව නේද? මේ වෙලාවේ නම් ඔයාට හිතේ අනේ මටත් ඉන්ෂුරන්ස් එකක්වත් තිබ්බනම් හොඳයි නේද කියලා. ජීවිත රක්ෂක උපදේශකෙක් විදිහට අවුරුදු ගාණක් මගේ අත්දැකීම් එක මම දැකලා තියෙනවා. ලක්ෂ ගාණක රෝහල් වියදම් තමන්ගේ සාපේක්ෂ රුපියලක්වත් අදින්න නැතුව තමන්ගේ සෞඛ්‍ය රක්ෂණය විතරක් ගෙවා ගන්න අය. ඊට අමතරව පවුලට ආදායම ගෙන අම්මා හරි තාත්තා හරි පවුලට හදිසියෙ නැති වුණොත් එහෙම ජීවිත රක්ෂණ සැලැස්මක් නිසා තමන්ගේ දරුවෝ තමන්ගේ අධ්‍යාපනය අතරමඟ නවත්තන්න නැතුව තමන්ගේ ජීවන රටාව ඒ විදිහටම පවත්වාගෙන යන අය. ඊට අමතරව තමන්ගේ දරුවා ගැන හිතලා තමන්ගේ අම්මයි තාත්තයි එයා වෙනුවෙන් පුංචිවට හරි තමන්ට පුළුවන් විදිහට අරමුදලක් ගොඩනගාගෙන යනවා. කවදා හරි මේ ගොඩනගපු අරමුදල දරුවා උසස් අධ්‍යාපනයට ගියාම එයාගේ විශ්වවිද්‍යාල වියදම් වලට නැත්නම් දරුවා අනාගතේ ගන්න ඕනෑම පියවරකට තමන්ගේ අම්මටයි තාත්තටයි ඒ වෙලාවේ ලොකු සහනයක් වෙනව නේද? මේ තමයි ඉන්ෂුරන්ස් කියන්නේ. ඉන්ෂුරන්ස් එකකින් කරන්නේ අසනීපකදී ඔයාව ආරක්ෂා කරනවා. ඊට අමතරව ඔයාගේ දරුවෝ එයාලගේ සිහින වලට අරගෙන යනවා. ඔයාගේ සිහින වලට ඔයාව ගෙනියනවා. ඊට අමතරව ඔයාගේ පවුලේ ආදායම සුරක්ෂිත කරනවා. අනාගතය ලස්සන කරනවා. ඇත්තටම මේ දැනුවත් කිරීම හරහා මම කරන්නේ ඔයාගේ පවුලේ අනාගතය සුරක්ෂිත කරන්නේ කොහොමද කියලා අදහසක් ඔයාට දෙන එක. ඇත්තටම කිව්වොත් එහෙම ඔයාගේ පවුල සුරක්ෂිත කරන තීරණය ඔයා ගන්න ඕනේ අද. හෙට නෙවෙයි. අදම ඔයාගේ පවුලට ගැලපෙන ආයෝජන සැලැස්ම මොකක්ද කියලා වෙන් කරගන්න. අපි කතා කරලා ඔයාගේ පවුලට ගැලපෙන ආයෝජන සැලැස්ම මොකක්ද කියලා තීරණය කරමු. ඔයාගේ පවුලේ අනාගතය සුරක්ෂිත කරමු. ලස්සන කරමු.